මොකක්ද මේ ෆ්‍රීසි කොණ්ඩේ කියන්නේ? ඒ කියන්නේ කෙස්ගස් එකම දිශාවට නොවැටි වෙන්වෙන්ව ඉස්මතු වෙලා බැලු බැල්මට රළු ලෙස පෙනෙන එකට. ඉස්සෙල්ලාම බලමු වෙට් ෆ්‍රීසි ගැන. අපි නානකොට හිස කෙස් තෙත් වෙද්දී කියුටිකල්ස් එහෙම නැත්නම් කෙස්ගසේ පිටත ආවරණය ටිකක් ඇරෙනවනේ. ඉතින් ජලය හිස කෙස් ගහ ඇතුළට යනවා. ඒකින් කෙස් ගහේ තන්තු නැත්නම් ස්වෙල්ස් ඝන වෙනවා. ඊට පස්සේ එම කෙඳි අතර සමානකමක් නැති නිසා ෆ්‍රීසි වෙනවා. ඉතින් ඒකින් කෙස් ගහේ හයිඩ්‍රජන් බොන්ඩ් එකත් කැඩිලා යනවා. කෙස් ගසේ හැඩය තබා ගන්නේ හයිඩ්‍රජන් බොන්ඩ් වලින්. වතුර පිටින් ගොඩක් වෙලා ඉන්නකොට අපේ කෙස් ගස් වල මේ බොන්ඩ් එක කැඩෙනවා. ඒ කිව්වේ කෙස් ගසේ ෂේප් එක කන්ට්‍රෝල් නැති වෙලාම යනවා. ඒකට කළ යුතු දේවල් මොනවාද කියලා දැන් බලමු. ඕනට වඩා ගොඩක් වෙලා නාන්න එපා. කොණ්ඩේ තෙත පිටින් පැය දෙකකට වඩා ඉන්නත් එපා. විශේෂයෙන්ම රැට කොණ්ඩේ තෙත පිටින් නිදා ගන්න එපා. දෙවෙනි කරුණ තමයි තෙල් ආලේපනය කරලා ගොඩක් වෙලා ඉන්න එපා. නාන්න පැයකට කලින් වගේ තෙල් ආලේපනය කරන්න. ඊට පස්සේ නානකොට සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ එකකින් සෝදන්න ඕන. තෙල් ගාලා පහවදා හරි දවස් 2-3ක් හරි ගිහිල්ලා නාන නම් එපා. ඒක හරිම වැරදි. ඔයාගේ කොණ්ඩේ ඩැමේජ් වෙවි. තුන්වෙනි කාරණය තමයි කන්ඩිෂනර් ඉතුරු කරලා කොණ්ඩේ බාගට සෝදන්න එපා. සමහරු කන්ඩිෂනර් ගාලා ඉතුරු කරලා සෝදනවා. ඒකෙන් ඔයාගේ කොණ්ඩේ නාස්ති වෙනවා. ලීවොන් කන්ඩිෂනර් ගාලා ගොඩක් වෙලා ඉන්නත් එපා. හරිම වේලාව බලලා සෝදන්න. මේ නිවැරදි දේවල් අනුගමනය කළොත් ඔයාටත් ඔයාගේ කොණ්ඩේ ෆ්‍රීසි නොවි ලස්සනට තියාගන්න පුළුවන්. අපි ඩ්‍රයි ෆේසි කොණ්ඩේ ගැන ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු.